ප්‍රසිද්ධ මනෝවිද්‍යාඥවරයෙක් වුණ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා තියෙනවා ඔබගේ දුර්වලකම් තමයි ඔබගේ ශක්තියින් වෙන්නේ කියලා. තමන්ගේ දුර්වලකම් තමන්ව ඇත්තටම පල්ලෙහාට දානවද? ඉස්සෙල්ලම මොනවද මේ කියන දුර්වලකම්? ඔයා ගොඩක් සංවේදී කෙනෙක් වෙන්න පුළුවන්. ගොඩක් හිතන කෙනෙක් වෙන්න පුළුවන්. ඉක්මනට විශ්වාස කරන කෙනෙක් වෙන්න පුළුවන්. නැහැ කියන්න බැරි කෙනෙක් වෙන්න පුළුවන්. මේ වගේ අපි දුර්වලයි කියලා අපි හිතන් ඉන්න දේවල් ටිකක් තියෙනවනේ. ඒත් ඇත්තටම ලයිෆ් එකේ හරි පාර හොයාගන්න අපේ දුර්වලකම් ශක්තියින් කරගන්න පුළුවන්. සංවේදී කෙනෙක් නම් තව කෙනෙක්ගේ දුක වේදනාව එම්පතයිස් කරන්න පුළුවන්. ගොඩක් හිතන කෙනෙක් නම් ප්ලෑන් කරලා තමන්ගේ මිස්ටේක්ස් අවම කරගන්න වැඩ කරන්න පුළුවන්. අතීතය ගැන වොරි වෙන කෙනෙක් නම් ලයිෆ් එකේ ඉස්සරහට වෙන අතපැසුවීම් හදාගන්න පුළුවන්. ප්‍රසිද්ධ දාර්ශනිකයෙක් වුණ රුමි කියලා තියෙනවා The wound is the place where the light enters you. දුර්වල තැන්වල තමන් දුර්වලයි කියලා පිළිගන්න බය වෙන්න එපා. අපිට අපේ ඇත්තම ශක්තියෙන් හඳුනා ගන්න ලැබුණ ක්ලූස් තමයි මේ දුර්වලකම් කියන්නේ.